තෙරුවන් සරණයි හැමෝටම. අද අපේ මාතෘකාව වෙන්නේ මානසික දුක නැති කර ගනිමු. මානසික දුක නැති කර ගනිමු. මානසික දුක නැති කර ගන්න කලින් මානසික දුක කියන්නේ මොකක්ද කියලා අපි හඳුනගන්න එපා. ඒතර මොකක්ද මේ මානසික දුක කියලා කියන්නේ? මනස විසින් ඇති කර දෙන්නා වූ දුක. මනස විසින් ඇති කර දෙන්නා වූ දුක. ඒ කියන්නේ මේ මනස ඉදිරිපත් වෙලා හිතක් හදනවා. ඒ හිත නිසා අපිට ඇතිවෙන්නා වූ දුක තමයි මානසික දුක කියලා කියන්නේ. අන්තෝ ජටා කියලා කිව්වේ. අන්තෝ ජටා බහී ජටා. බහී ජටා නෙමෙයි, බහී ජටා කියලා කියන්නේ පිටත ප්‍රශ්න. අන්තෝ ජටා කියලා කියන්නේ ඇතුලේ ප්‍රශ්න. ඇතුලේ ප්‍රශ්න කියලා කියන්නේ ඔය මානසික ප්‍රශ්න වලට. හිත අභ්‍යන්තරයේ හටගන්නා වූ ප්‍රශ්න. ඒව තමයි අන්තෝ ජටා කියලා කියන්නේ. දෙවි කෙනෙක් ඇවිල්ලා මේ බුදු රජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා දෙවි කෙනෙක් කිව්වා කියන්නේ අන්තෝ ජටා බහී ජටා ජටාය ජටතාපජා කියලා. ස්වාමීනි, ඇතුලේ ප්‍රශ්න, පිටත් ප්‍රශ්න, ඇතුලේ පිට දෙකේම ප්‍රශ්න. කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ කියලා ඇහුවා කියන්නේ. ඒකේ අන්තෝ ජටා කියලා කියන්නේ ඇතුලේ ප්‍රශ්න. බහී ජටා කියලා කියන්නේ පිට ප්‍රශ්න. පිට ප්‍රශ්න කියන්නේ ඒ කියන්නේ ඔය අපෙන් පරිබාහිරේ, ඒ කියන්නේ අපෙන් පරිබාහිර අම්මා තාත්තා මහත්තයා නෝනා දුව පුතා පිට ප්‍රශ්න. ගෙදර ඉන්න බල්ලා පූසා අල්ලපු ගෙදර මිනිස්සු ඥාති යාළුවෝ රටේ මිනිස්සු රටේ ප්‍රශ්න ගමේ ප්‍රශ්න ගෙදර බාහිරේ තියෙනා වූ ප්‍රශ්න සෝබාදහමේ ප්‍රශ්න ඔය වගේ දේවල් ඒවා අයිති වෙන්නේ බහී ජටාවට. පිට ප්‍රශ්න. පිට ප්‍රශ්න ගැන නෙමෙයි අපි දැන් මේ කතා කරන්නේ. ඇතුලේ ප්‍රශ්න ගැන. ඇත්තටම කියනවා ඇතුලේ ප්‍රශ්න විසඳගත්තොත් පිට ප්‍රශ්න වලින් පිට ප්‍රශ්න කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අවුලක් නැහැ. ඇතුලේ ප්‍රශ්න තමයි ලොකුම ගැටලුව. ඇතුලේ ප්‍රශ්න වලට තමයි අපි උත්තර හොයන්න ඕනේ. එතකොට හිත ඇතුලේ ওই කෙලෙස් හට ගන්නකොට අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? ඒක ප්‍රශ්නයක්. අපිට නිදහසේ ඉන්න නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද මේ හිත ඇතුලේ කෙලෙස් හට ගන්නකොට හිතට දුකයි. මට දුකයි, මම දුක් විඳිනවා කියලා කියනවා. ඒතර අපිට නිදහසේ ඉන්න බෑ, සහනේ ඉන්න බෑ. හැම වෙලාවෙම අසහනකාරී ජීවිතයක් ගත කරන්නේ. කනස්සලු ජීවිතයක් ගත කරන්නේ. සතුටක් නැහැ හිතේ. කනස්සල්ල, දුක, වේදනාව, පීඩාව, කලකිරීම ඕවා තමයි තියෙන්නේ. මොනවද මේ ඇතුලේ ප්‍රශ්න කියන්නේ? එතකොට අපි දුක් විඳින්න හේතු වන ඇතුලේ ප්‍රශ්න, මානසික ප්‍රශ්න කියලා කියන්නේ මොනවද? ඇතුලේ ප්‍රශ්න. ඇතුලේ ප්‍රශ්න තමයි රාගය, ද්වේෂය, මෝහය. එතකොට ඒ ඇතුලේ ඇති වෙන ප්‍රශ්න. ඒව ප්‍රශ්න. මෙතෙක් කලක් ඔබ ඒව ප්‍රශ්න නොවේ කියලා හිතුවට ඒව තමයි ලොකුම ප්‍රශ්න. රාගය ඇති වෙනකොට හිතට ඒක ප්‍රශ්නයක්. මොකද හිත පිච්චෙනවා. හිත අසහනෙන් පෙළෙනවා. හිතට පීඩාවක්, හිතට විඩාවක්. ඒක ඉෂ්ට කරගන්න කම්ම හිතට ලොකු බරක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ද්වේෂය හිතට ඇති වෙනකොට සහනයක්ද? හිතට සතුටක්ද? නෑ. ඒක හරි අමාරුයි. ද්වේෂය හිතට ඇති වෙනකොට දැන් බණ්ඩ තරහෙන් පුපුර ඉන්නකොට හිතට මොකක්ද තියෙන සතුට, සහනය, සැනසීම. ඔබේ බණ්ඩ ඔබේ කයත් පිච්චෙනවා, ගිනි ගන්නවා ඒ වෙලාවට. තාඩි දානවා. මේ මූණ රතු වෙනවා. ඇස්වලින් කඳුළු පනිනවා. කොච්චර අමාරුද, කොච්චර අපහසුතාවේද? පපුව පිච්චිලා යනවනේ. ඒ වගේම තමයි රාගය හිතට ඇති වුණාමත් එහෙම තමයි. කාමය රාගය කියලා දේවල් ඇති වුණාම හිතට
පපුව පිච්චිලා යනවා. ඒ ආසාවල් ඉෂ්ට කරගන්නකම් සැනසීමක් නැහැ. හිතේ කිසි සතුටක් නැහැ. තෘප්තියක් නැහැ. ඒතර මෝහය හිතට ආවහම මෝහය කියලා කියන්නේ මොකද්ද? ඔය අපි කරන ගොංකම්, මෝඩකම් නේ මෝඩකම් කරලා පසුතැවිලි වෙනවා. ගොංකම් කරලා පසුතැවිලි වෙනවා. කනස්සලු වෙනවා. මේ මෝහය. මෝහය කියන්නේ තව ඔය උඩගුකම්, ආඩම්බරකම්, ලොකුකම් ඒ ඔක්කොම මෝහයට අයිති වෙන්නේ. මේ උඩඟු වෙලා මමත් කෙරුමෙක්, මමත් පුද්ගලෙක්, මමත් මෙහෙම අහවල් කෙනා මෙහෙම කියලා. ඒ ඉඳීම ඇත්තම කියනවා නම් ඒක හිතට සතුටක් නෙමෙයි. එතනින් හිත පිච්චෙනවා. ඒ හරි අමාරුයි ඒ ඉඳිල්ල. ආඩම්බරකනුත් එහෙමයි. අනිත් මම උසස්සේ, මම ශ්‍රේෂ්ඨය, මම ලොකු මිනිහෙක් කියලා ආඩම්බරකමින් ඉන්නේ. අනිත් අය හෙලා තලා පහත් කරලා කතා කරන්නේ. එතකොට ඒක හිතට සැනසීමක්ද? නෑ. යට ඒක හරි විඩාවක්, කරදරයක්, වෙහෙසක්. මොකද එයා ලොකුකම පවත්වාගෙන යන්න එපේ. ඒ ලොකුකම්, ආඩම්බරකම්, උඩඟුකම් ඒවා එයා පවත්වාගෙන යන්න ඕනේ. පවත්වාගෙන අනිත් අයට වඩා තමා උසස් කියන එක පවත්වාගෙන යන්න ඕනේ. පවත්වාගෙන යන එකම හරි දුකක්, වෙහෙසක්. එතකොට ඒවා මානසික දුක්. ඒතර කෙනෙක්ගේ තියෙන මසුරුකම්, ලෝභකම් ඒවා සෑහෙන මානසික දුක්. ලෝභකම් කරන මිනිස්සයා කොච්චර දේවල් පොදි ගහන්න ඕනද? කොච්චර දේවල් අරගන්නවා පොදි ගහනවා, එකතු කරනවා. කොච්චර හිතට විඩාවක්ද? පීඩාවක්ද? මහන්සියක්ද? වෙහෙසක්ද? සැනසීමක් තියෙනවද? හැමදේම ගණන් කර බල සතේට රුපියලේට ගණන් හද ලෝභකම් කරන මිනිස්සු ඉන්නේ. මසුරුකම් කරන මිනිස්සු ඉන්නේ. ඉතින් සතුටින්ද ඒගොල්ලෝ ඉන්නේ? කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, දෙන්නෙත් නෑ, අඳින්නෙත් නෑ. මුකුත් කරන්නේ නැති මිනිස්සු ඉන්නේ. එතකොට මේ මසුරුකම එකට කියන්නේ. මසුරුකම එතකොට හිතේ ඇති වුණාම එයාගේ හිත සතුටින්ද? නෑ, දුකින්. එම වෙලාවෙම මේ මසුරුකම නිසා එයාගේ හිත දුක් විඳිනවා. පීඩා විඳිනවා. පෙරේතකම කියලා කියන්නේ කාටවත් කිසිම දෙයක් දෙන්න පෙරේතයි කියලා කියන්නේ. එතකොට මට මේ ටික මට තියාගන්න ඕනේ, මගේ, අනිත් අයට දෙන්න බෑ කියලා කියනකොට එයාගේ හිත කවදාකවත් සහනයක් නැහැ. සැනසීමක් නැහැ. ඒතකොට මේ මානසික දුක් ඒවා. ඒ වගේ දැන් බලන්න හිතට ආවහම තව එකක් තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව හිතට ආවහම කොහොමද? අන්තර්ජාතාවය ඇතුළේ තියෙන ප්‍රශ්න ඔබ නොදන්නවා වුණාට අනිත් මිනිස්සයා හොඳ සාර්ථක ලෙස ඉන්නවට, ජීවත් වෙලා ඉන්නවට, හොඳට භවභෝග සම්පත් තියාගෙන ඉන්නවට හෝ එයාගේ දරුවන් හොඳට ඉන්නවට හෝ ඒව දකින්නකොට මිනිස්සෙකුට ඉන්න බැරිකම හිතට කොච්චර අසහනයක් එනවද ඒ වෙලාවට. සෑහින්ද හිතට ආවේගයක් තියෙනවා. හිත නිකන් පිච්චිලා යනවා වගේ දැනෙනවා. හිත දඟලනවා. හිත නලියනවා. පොඩ්ඩක් සිහියෙන් බලන් ඉන්න හිත දිහා. ඊර්ෂ්‍යාවක් ආවොත් හිත නටන නැටිල්ල කොහොමද කියලා. හිත දඟලනවා. හිත නලියනවා. මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතනවා. ඒ දේවල් කඩා කප්පල් කරන්න හෝ නැති කරලා දාන්න හෝ. ඇයි මේ ඉතින් දඟලන්නේ? ඔබ දන්නේ නැහැ ඔබට ඔබේ හිතේ ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. ගැටලුවක් ඇති වෙලා කියලාවත් ඔබ දන්නේ නැහැ. ඇයි සිහියෙන් මේව දිහා මේ හිතේ ඇති වෙන කෙලෙස් දිහා සිහියෙන් බලන්න දක්ෂ නැති නිසා. අපි කෙලෙස් නැති කරගන්න කලින් කෙලෙස් ඇති වෙච්ලා තියෙන හැටි දකින්න ඕනේ. හිතේ තියෙන කෙලෙස් දකින්න ඕනේ. ඒ දැක්කොත් තමයි ඒව නැති කරගන්න පුළුවන් වෙන්නේ. දෙයක් අතාරින්න පුළුවන් වෙන්නේ අල්ලන් හිටියොත් විතරයි. දෙයක් අල්ලන් හිටියොත් අතාරින්න පුළුවන්. අන්න ඒ වගේ කෙලෙස් දැක්කොත් තමයි අතාරින්න පුළුවන් වෙන්නේ. ඒකට ඊර්ෂ්‍යා සහගත සිතක් පහළ වුණාම හිතට කොච්චර අමාරුද?
ඒකට ඒ ඊර්ෂ්‍යාව කියන දෙයින් ඇති තමන්ට වාසිය මොකද්ද? ලාභේ මොකද්ද? ප්‍රයෝජනේ මොකද්ද? මුකුත් නැහැ. නමුත් ඉන්න බැරි අමාරුවක් නේ තියෙන්නේ. ඒක ඊර්ෂ්‍යාව කියන ක්ලේශය හිතට ඇති වුණාම නේ. අර උදාහරණ කතාවකුත් තියෙන්නේ. මේ සර්පෙක් දවසක් කලාමැදිරියෙක් අල්ලගන්න කලාමැදිරියෙක්ව කණ්ඩ පස්සෙන් එළෙව්වලු සර්පයෙක්. ඔන්න දැන් කලාමැදිරියක් දුවනවා සර්පයාත් පස්සෙන් එළවනවා. ඊට පස්සේ බැරිම තැන කලාමැදිරියා නතර වෙලා කිව්වලු හරි උඹට ඕන නම් මාව කාපන්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තර දීලා මාව කාපන්. ඔව් මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවලු. මේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. මේ එක උඹ ප්‍රශ්න තුනක් තියෙනවා. එක උඹට මම මොකක් හරි වැරද්දක් කළාද? සර්පයා කියනවා නැහැ මට වැරද්දක් කළේ නැහැ. ඔව් දෙක එහෙනම් මම රසවත් කෑමක්ද? උඹට කණ්ඩ හිතෙන්ද රසවත් කෑමක්ද? අපෝ නෑ උඹ මට කිසිම රසවත් කෑමක් නෙමෙයි. මම නිකන් ඔය ගෙම්බෝ මීයෝ වගේ කන කෙනෙක්. උඹ වගේ පොඩි එකෙක්ගෙන් මට ඇති වැඩක් නෑ කියලා සර්පයා කියනවා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ. එහෙනම් ඇයි උඹ මාව මේ කණ්ඩ හදන්නේ? සර්පයා කියනවා උඹගේ ඔය දිලිසිල්ල මට බලන් ඉන්න බෑ. ඔය බැබලීම මට බලන් ඉන්න බෑ කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ දැන් ඒ සර්පයාට එක බලන් ඉන්න බෑ කිව්වා. ඒ වගේ තමයි ඉතින්. ඔය ඇත්තන්ට ඊර්ෂ්‍යාවක් හිතට ආවහම දැන් අනිත් අයගේ දෙයක් දැක්කහම හරි මොකක් හරි දෙයක් දැක්කහම අනිත් අයගේ ආලෝකය ප්‍රභාස්වරය දිලිසෙනකම ඒක දැක්කහම ඉන්න බෑ. කණ්ඩ තරම් කේන්ති. ඒකට බණ්ඩේ මොකද්ද උනේ? අනිත් අය කෑමේ කෙසේ වෙතත් තමගේ හිතට මොකද්ද උනේ කියලා බලන්න. තමගේ හිත පිච්චිලා ගියා නේද? සහනයක් තියෙනවද? සැනසීමක් තියෙනවද? ඒ වගේ තමයි ওই කෙලෙස් ඒව දකින්න හිතේ ඇති වෙන පෙරේතකම් තියෙන්නේ. හැම දෙයකටම පෙරේත. ඉතින් කෑම වලට පෙරේත වෙන්න පුළුවන්, බීම වලට පෙරේත වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වලට පෙරේත වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් යාන වාහන මුදල් හදල් රත්තරන් බඩු හැම දෙයකටම පෙරේත වෙන්න පුළුවන්. පෙරේතකමක් ආවහත් බලන්නකො හිත දඟලන දැඟලිල්ල. කෑමක් ගමු අපි. කෑමකට පෙරේතකමක් ආවහම කොච්චර ඒ කෑම කනකන් නිින්ද යන්නේ නේ. හිතට කිසි සහනයක් තියෙනවද ඒක දෙනකම් නෑ. අන්තිමට මරණ මංචකෙත් උනත් මේ පෙරේතකම ඉස්මතු වෙලා ඒ කෑමම ඉල්ලා හිටිනවනේ. ඒක කොහෙන් හරි ඉතින් ගෙනල්ලා දෙන්න ඕනේ කියලා ඉතින් අපේ අය දුව ඒ කෑම බීම ඒව දෙන්න හදනවා. ඉතින් මේ හිතේ තියෙන ඇතිවෙන්නා වූ මේ කෙලෙස් මේ ලස්සනින්ම දැනගෙන ඉන්නවනම් ඔන්න තව ලොකුම දෙයක් තමයි හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මානසික දුක. තවත් ඇති වෙන ලොකුම ප්‍රශ්නය තමයි සැකය. සැකය කියන්නේ කෙලෙස්. සැකේ හිතට ආවහම හිත කොච්චර නොසන්සුන් වෙනවද කියලා බලන්න. හරියට නොසන්සුන් වෙනවා. හිතනවා ඒ ගැන. හැරුණත් වැරදි, හැරුණත් සැකෙන් බලන්නේ, කෑවස් සැකෙන් බලන්නේ, ඇඳස් සැකෙන් බලන්නේ, ගමන් බිමන් ගියස් සැකෙන් බලන්නේ. හැමදේම සැකෙන් බලන්නේ. උතර බාණ්ඩ හිත කොච්චරනම් විඩාවටපත් වෙලාද කියලා. අසහනයටපත් වෙලාද කියලා. මේ මානසික දුක් ඔක්කොම. බය කියලා කියන්නේ මොකද? මානසික දුක. කීක දේවල් වලට බයයි. මිනිස්සු ගොඩක් බයයි. මැරෙන්න බයයි. ඒකන පැත්තකින් තියමු කියන්නේ. ලෙඩ හැදෙනවට බයයි. වයසට යනවට බයයි. මුකුත් කර කියා ගන්න බැරි වෙයි කියලා බයයි. රස්සාව නැති වෙයි කියලා බයයි. ළමයි නැති වෙයි කියලා බයයි. ළමයි දාලයයි කියලා බයයි. බිරිඳ කායෙක් හරියයි කියලා බයයි. සෙමියා කායෙක් හරියයි කියලා බයයි. බය කොච්චරනම් තියනවද බය? හැමතිස්සෙම බයෙන් තමයි බැලුවොත් ජීවත් වෙන්නේ. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියලා කිව්වේ මේ තණ්හාවත් එක්ක එකටම තමයි බය එන්නේ. තණ්හාව තියෙනවා නම් බය අනිවාර්යෙන් ඇලීම ඒ කියන්නේ ඇලීම රාගේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒ එක්කම තමයි බයත් එන්නේ. මොකද ඒක ගන්න අපි ආසාවක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඒක නැති වෙයි කියන බයත් ඒ එක්කමයි එන්නේ. ඒක ගත්තා වගේ නෙමෙයි. ඒක නැති වුණොත්
ඒකට හානි වුණොත්, ඒක විනාශ වුණොත් එහෙම තිස්සෙන් බයෙන් ඉන්නේ. ඒතර බය කියන එක ආවහම හිතට කොච්චර අමාරුද? හිතට කොච්චර පීඩාවක්ද? දැනිලා ඇතිනේ. හිත පිච්චෙනවා වගේනේ. හිත ඩිඩ් ගාලා ගැහෙන්නේ බයට නේ. ඒ වගේ හැමදේම එහෙම තමයි හිතේ තියෙන ප්‍රශ්න. පසුතැවීම යම් කිසි දෙයක් අපිට කරගන්න බැරි වුණා. අයියෝ මට ඒක කරගන්න බැරි වුණා. මට ඒ කාලේ ඒක කරගන්න තිබ්බනේ. අපරාධේ මං කරගත්තේ නැත්තේ. කොච්චර පසුතැවෙනවද? හිතේ ප්‍රශ්නයක් ඒක. මානසික දුකක් ඒක. පසුතැවීම කියන්නේ. අනේ මට මෙහෙම කරන්න තිබ්බා, මෙහෙම කරන්න තිබ්බා. එහෙම හිත පසුතැවෙනවා. මේක කළා නම් හොඳයි, අරහෙම කළා නම් හොඳයි කියලා එහෙම හිතනවා. අපරාධෙ මං ඒක කළේ කියලාත් පසුතැවෙනවනේ කරපු දේවල් ගැන. අයියෝ මං අපරාධයක කළා. ඇයි කළේ මං? ඒක නැතුව අරකනේ කරන්න තිබ්බේ. ඒක නැතුව මේකනේ කරන්න තිබ්බේ. අපරාධෙ ඇයි කළේ මම කියලා කොච්චර වෙනවද? පසුතැවීම වෙනවත් එක්කම පසුතැවීමත් එක්කම කලකිරීම. හරියට කලකිරීම ඇති වෙනවනේ හිතට. කලකිරීම කියලා කියන්නේ මානසික දුකක්. කලකිරීම කියන්නේ දුකක්. කලකිරීම තියෙන මිනිස්සයාට ලෝකෝත්තර දෙයක් තියා ලෞකික දෙයක්වත් හරියට කරගන්න බෑ. කලකිරීම වුණා මොකක්වත් කරගන්න බෑ. පැත්තේ වැටිලා ඔහේ ඉඳි. එච්චර තමයි. ඒ වගේ මානසික ප්‍රශ්න ඒවා ඔක්කොම මානසික දුක්. ඒවට තමයි අන්තෝ ජටා කියලා කිව්වේ. ඒතකොට මානසික දුක්, මානසික ප්‍රශ්න ඕවා මොනවද මානසික දුක කියන්නේ? ඒකයි මම කිව්වේ අඳුනගෙන තමයි ඒව නැති කරන්න අපි උත්සාහ ගන්න ඕනේ. හැම වෙලාවෙම මේ හිතට මානසික ප්‍රශ්නයක් කියන්නේ හැම වෙලාවෙම බැලුවහම මේ හිතේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. මානසික ප්‍රශ්නයක් නැති වෙලාවක් නැහැ. හැම වෙලාවෙම තියෙනවා. එහෙන් බලනකොට හැම වෙලාවෙම මේ සිත තමන්ගේ මෙහෙවනවා. මේ මෙහෙවන බව දැනගන්න. ඔය ඉස්සෙල්ලා කියපු රාග, ద్వේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මසුරුකම්, මාන්න, සැක, ඒ ඔක්කොගෙම හිත මෙහෙවනවා. හිත ලොක්ක වෙලා හිත හැම වෙලාවෙම අපිව යටත් කරගෙන අපිට වැඩ දිදී ඉන්නවා. හැම වෙලාවෙම බලන්න හිතක් කියන්නේ ওই මානසික ප්‍රශ්න දෙන, මානසික දුක් දෙන හිතක් කියන්නේම ඔයගොල්ලන්ට හැම වෙලාවෙම මේ හිත කරන්නේ මොකද්ද? ටාකට් එකක් දෙන එකනේ. ටාකට් එකක් දෙනවා. ටාකට් එකක් කියන්නේ සැපද දුකද? ටාකට් එකක් කියන්නේ දුකක් ඇත්තම කිව්වොත්. දැන් බලන්න රැකියා කරන ආයතනයක ඔයගොල්ලෝ ඇහලා තියෙනවා ටාකට් දෙනවා කියලා. එක ටාකට් දෙනවා. මෙච්චර ප්‍රමාණයක් ඔයා මාසෙට කරන්න ඕනේ. මෙච්චර ප්‍රමාණයක් ඔයා දවසට කරන්න ඕනේ. මෙච්චර ප්‍රමාණයක් ඔයා අවුරුද්දට කරන්න ඕනේ කියලා කියනවා. ටාකට් හැම වෙලේම. ඒ ගාමන්ට් වල කියන්නේ ටාකට් එකක් තියෙනවා. අපි මේ මෙච්චර ප්‍රමාණයක් මහන්න ඕනේ. ඒතර තවත් කියන්නේ මෙච්චර තවත් තියෙන ආයතන වල මෙච්චර ප්‍රමාණයක් අපි බිස්නස් ගන්න ඕනේ. ඒ වගේ ටාකට් දෙනවා. මෙච්චර ප්‍රමාණයක් අපි කෝල් කරලා තියෙන්න ඕනේ, මේ තැන් බලන්න ඕනේ කියලා කිව්වම මේ ටාකට් වලින් මොකද්ද කරන්නේ? ඒ ටාකට් වලින් ලොකු දුකක්, ප්‍රෙෂර් එකක්, පීඩාවක් කියලා කියන අසහනයක් වගේ කලකිරීමක්, ඒ වගේ ලොකු ප්‍රශ්නයක් හිතට ඇති කරනවා. ඒ ඔස්සේ යා හැමතිස්සෙම මේ ටාකට් එක සම්පූර්ණ කරන්න දුවනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒතර ඒ වගේ තමයි මේ හිතත් හැම වෙලාවෙම අපිට ටාකට් එකක් දෙනවා. අරක කරපන්, මේක කරපන්, අරහෙ ඵලයන්, මෙහෙ ඵලයන්, මේක කරපන්, ඔන්න දැන් මෙච්චරට ඉගෙන ගනින්, මෙහෙම ඩිග්‍රියක් ගහපන්, මේ විදිහට ගේ හදපන්, මෙහෙම වාහනයක් ගනින්, මෙහෙම ෆෝන් එකක් මේ විදිහට ගනින්, මේ විදිහට කසාද බැඳපන් කියලා මොකක් හරි ටාකට් එකක් දෙනවා. ටාකට් එකකින් තොරව මේ හිත හැසිරෙන්නේ නැහනේ. මේ හිත හැම වෙලාවෙම ටාකට් එකක් දෙනවා. ඒ ටාකට් එක කළා කියලා කියන්නකෝ අපි. උදාහරණයක් හැටියට ඔන්න දැන් මේ වාහනයක් ගන්න ඕනේ කියලා අපිට හිතෙනවා. ඉතින් අනේක විද දුක් විඳලා ඔරන්න රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා සල්ලි එකතු කරලා
සල්ලි පරිස්සම් කරලා කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව කිසි දෙයක් කරන්නෙත් නැතුව මේ ටාකට් එකක් වූ වාහනයක් ගන්න හදනවා. එහෙම මහන්සි වෙලා අනේක විද දුකක් විඳලා වාහනයක් ගන්නවා. දැන් ටාකට් එක සම්පූර්ණයි කියලා දැන් හිත විසින් දීපු ටාකට් එක වාහනයක් ගන්න ඕනේ. හොඳ වාහනයක් ගන්න ඕනේ. මේ වගේ වාහනයක් ගන්න ඕනේ. ගත්තොත් තමයි හොඳ. ගත්තොත් තමයි ඔයා මිනිහා. ගත්තොත් තමයි යුවා මෑන් කියලා වල ලොකු ටාකට් එකක් දීලා දැන් ඒ ටාකට් එක සම්පූර්ණ කරාට පස්සේ දැන් සන්තෝෂද? සන්තෝෂෙන් ඉන්න පුළුවන්ද? නෑ මොන සන්තෝෂයක්ද? ආයිත් මොනවා හරි හිත ආයිත් කියනවා. ඒක ගත්තට වැඩක් නෑ. ඉතින් ඕක ඒක වාහනයක් අරගෙන ගෙදරට ගෙනාවා කියලා කිව්ව හිතන්න. වාහනයක් අරගෙන ගෙදරට ගෙනාවා. සන්තෝෂද? වාහනේ වටේ යනවා බල බල. සතුටුද? නෑ. නගින්න ඕන වෙනවා. අර හිත තිබ්බ සතුට නැති වෙනවා. නගින්න ඕන. නැග්ගට පස්සේ සතුටුද? නෑ. යතුරු දාලා ස්ටාර්ට් කරන්න ඕන වෙනවා. ස්ටාර්ට් කරාට පස්සේ සතුටුද? නෑ. ඒක නෑ. ඒකේ නැගලා රවුමක් යන්න ඕන වෙනවා. රවුමක් ගියාම සතුටුද? නෑ. තව කියනවා හිතෙන්. ඔක යාළුවන්ටත් පෙන්නපන් ඥාතීන්ටත් පෙන්නපන් කියනවා. මොන් ගිහින් යාළුවන්ටත් පෙන්නනවා ඥාතීන්ටත් පෙන්නනවා. ෆෝන් එකේ ස්ටේටස් දානවා, Facebook දානවා. කොහොම දාලා ඉවර වෙලා ඔය සතුටුද? ඒ සතුටුත් නෑ. මොන් ආයිත් යනවා. ඕක යනකොට ওই වාහනේ පාස් කරගෙන ඉස්සරහින් යනවා. ඊටත් වඩා හොඳ වාහනයක්. ඒක දැක්ක ගමන් මොකද වෙන්නේ? මේකට වඩා ඒක හොඳයි කියලා හිතෙනවා. කවුද මේ කියන්නේ? හිත කියන්නේ. හිත කියලා ඊට පස්සේ හිත කියනවා මේ පුළුවන් නම් ඒකක් ගනින් කියලා ඉවර වෙලා. ඒක දැක්ක ගමන් මේකේ තියෙන ආසාව සතුට නැති වෙලා යනවා. ඒතර ඉවරයක් තියෙනවද මේකේ? කො සතුට? කසාදයක් බඳිනවා. ඒ ගෑනු ළමයා නම් හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ ඉතින් සතුටුද? නෑ. එයා මේ විදිහට විවාහ වෙන්න ඕනි කියලා හිතනවා. ලොකු ඔන්න වෙඩින් එකක් අරගෙන කසාද බඳිනවා. සන්තෝෂද? නෑ. එයත් එක්ක මේ විදිහේ ගේක ඉන්න ඕනි කියලා හිතනවා. ඔන්න ගේකුත් හදනවා. සන්තෝෂද? නෑ. ඔන්න ළමයි හදන්න ඕනි කියලා හිතනවා. ළමයි හදනවා. සන්තෝෂද? නෑ. කිසි දෙයකින් සතුටු වෙන්න දෙන්නේ නෑ මේ හිත. ඊට පස්සේ අර කරන්න ඕනි කියනවා. මේක කරන්න ඕනි කියනවා. දැන් මේ සන්තෝෂයි කියලා ඉවරලා තමන් කැමති නෝන කෙනෙක් කසාද බැඳලා ටික කාලෙකින් නෝනවත් එපා වෙනවා. ඇයි? නෝනාගේ තිබ්බ සතුට හිත කිව්වනේ අනේ ෂෝක් නෝනා ලස්සන නෝනා හොඳ නෝනා මට තමන්ටම ගැලපෙනවා කියලා බැඳා. ටික කාලෙකින් ඒ හිතම කියනවා මේ ගෑණිට වඩා හොඳ ගෑණියෙක් ඉන්නව නම් තව හොඳයි කියලා වෙන හොඳ ගෑණියෙක් දිහා බලනවා. එතකොට ඒ ගෑණි අරන් ආව කියන්නේ ඒ ගෑණි ටික දවසකින් එපා වෙනවා. හිත කියනවා ඒ ගෑණිට වඩා අර ගෑණි හොඳයි කියලා. හැම වෙලාවෙම මේ සිත තෘප්තියකටපත් වෙන්නේ නැහැ. සතුටකටපත් වෙන්නේ නැහැ. ඒ අරණා කහපන වස්සේසු කියලා තියෙන්නේ අර ගාතාවක කොච්චර කහවණු වැස්සක් මේ හිතනම් සතුටු කරන්න බෑ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පැවසුවේ. ඒ තරමට මේ හිත අපිව රවට්ටනවා. සතුටක් පේන තෙක් මානකවත් නැහැ. ඇයි ඒ සතුටක් නැත්තේ? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ හැම වෙලාවෙම හිතේ පවතින රාගය. රාගය මුසු වූ ඒ චිත්තයෙන් තමයි සිතුවිලි ගොඩනගන්නේ. දැන් බලන්න කාර් එකක් ගන්නවා, ගෙයක් හදනවා, ඕවගේ දේවල් කසාදයක් බඳිනවා. ඔය ඔක්කොටම ඉතින් රාගය හේතුුනේ. රාගය හේතුයි ලෝභය හේතුයි. ඒ සිතක් හින්දා තමයි අර අනේක ප්‍රකාර සිතුවිලි ගොඩ නැගින්නේ. ඒ මුල රාගය. රාගය කියයි, ආශාව කියයි, කාමය කියයි, ලෝභය කියයි. කොයි වචනෙන් කිව්වත් ඔය එකයි. එතකොට ඒක තමයි, ඒ කියන්නේ රාගයේ අම්මා නම් අම්මා පැටව ගහනවා වගේ තමයි අර සිතුවිලි ඇති වෙන්නේ, පහළ වෙන්නේ. කාර් ගන්න ඕනේ, ගෙවල් ගන්න ඕනේ, වාහන ගන්න ඕනේ, මේ වතු පිටි ගන්න ඕනේ, ඉඩ කඩම් ගන්න ඕනේ, සල්ලි එකතු කරන්න ඕනේ කියලා වගේ ලොකු ටාකට් දෙනවා. මේ රාගය ඇතුලේ තියෙන රාගය නිසා ඒ හිත අර විදිහට හිත මොකද කරන්නේ ඊට පස්සේ? ඒ සිතුවිලි වලින් අපිව මෙහෙවනවා. අපිට වැඩ දෙනවා. අපිට ටාකට් දෙනවා.
කරලා ඉවරයක් නැහැ. අපි කොච්චර දැන් හිත කියන දේ කරනවා. අරක කන්න ඕනේ කියනවා, කෝත්තු කන්න ඕනේ කියනවා, ෆ්‍රයිඩ් රයිස් කන්න ඕනේ කියනවා, බුරියානි කන්න ඕනේ කියනවා, රොටි කන්න ඕනේ කියනවා. ඕන් ඉතින් කවනවා. පෝනවා. එක જાති ෆලූඩා බොන්න ඕනේ කියලා කියනවා, තැඹිලි බොන්න ඕනේ කියනවා, කොකා කෝලා බොන්න ඕනේ කියනවා. ඕන් ඉතින් පෝනවා. සතුටුද? නෑ. ඊපස්සේ අඳිනවා. අර කඳින්න ඕනේ කියනවා, අර ඇඳුම අඳින්න ඕනේ කියනවා, මේ ඇඳුම අඳින්න ඕනේ කියලා කියනවා. ඇඳුනුත් අඳිනවා සතුටුද? නෑ. කවනවා, පෝනවා, අන්දනවා, නාවනවා. කරන්න තියෙන ඔක්කොම හිත කියන විදිහට කරනවා. ඒ කරලා පුළුවන් තරම් අපින් වැඩ ගන්නවා. කවුද මේ හිත? ගෙවල් දොරවල් හදා ගන්නවා, යාන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, වස්තුව මිල මුදල් දීපල හරි හම්බ කර ගන්නවා. ඒ ඔක්කොම වැඩ ගන්නවා. ස්වාමියු සිත තමයි ස්වාමියා වෙලා තියෙන්නේ. හිත තමයි ලොක්කා වෙලා තියෙන්නේ. අපෙන් වැඩ ගන්නවා. පුළුවන් පදන් අපි මුළු ජීවිත කාලෙම සිත සතුටු කරන්න වැඩ කරලා දෙනවා. ඒ කොච්චර වැඩ කරලා දුන්නත් කිසිම කලෙහි ගුණයක් තියනවද? නැහැ. අවසානයේ මොකද කරන්නේ? එයාට ඉන්න පුළුවන් තං කල් මේකේ වැඩ ගන්න පුළුවන් තං වැඩ ගන්නවා. ඇහෙන් රූප බලන්න පුළුවන් කල් බලනවා. කනෙන් ශබ්ද අහන්න පුළුවන් කල් අහනවා. දිවෙන් රස විඳින්න පුළුවන් කල් රස විඳිනවා. ශරීරයෙන් ස්පර්ශ ලබන්න පුළුවන් කල් ඒකත් කරනවා. මේ හැමදේම කරගන්නවා. කරගෙන මේක බැරි දවසක් එනවා මේ කයට. ඉන්ද්‍රිය දුර්වල වෙන්න ගන්නවා. ඉන්ද්‍රිය දුර්වල වුණාම යම් කිසි දවසක් එනවා මොකද කර කියා ගන්න බැරි තත්ත්වයක්. ඒ තත්ත්වෙ බැරි වුණාම මොකද වෙන්නේ? හරියට අර මේ වැඩ අරගෙන සේවකයෙක්ගෙන් පයින් ගහලා විසි කළා අයින් කළා වගේ වැඩ කරන්න බැරි වෙනකොට මේ හිතත් මේ කය අයින් කළා දාලා එයා යනවා යන්න. ඒකයි. ඉතින් ඒක හින්දා හොඳට සිහියෙන් නුවණින් දකින්න මේ සිත අපිව මෙහෙවන හැටි බලන්න. කොච්චර මෙයා මෙහෙවනවද? කොච්චර අපින් වැඩ ගන්නවද? කියන වැඩේ අපි කරන්න ඕනේද? කියන වැඩේ කොච්චර කරලා දුන්නත් කලෙහි ගුණයක් තියනවද? කලෙහි ගුණයක් නැහැ. අර ගාතාවකුත් තියෙන්නේ ගවංච සිංගිනෝ සිංගං වඩ්ඩමානස්ස වඩ්ඩති ඒවන් මන්දස්ස පෝසස්ස බාලස්ස අවිජානතෝ බීයෝ තණ්හා පිපාසාච වඩ්ඩමානස්ස වඩ්ඩති කියලා. ඒ කියන්නේ මොකද්ද? අං ඇති වස්සා වැඩෙත්ම අන්ධ වැඩේ. අං ඇති වස්සෙක් ලොකු වෙන්න උගේ තියෙන අර අන් මෝදු වෙලා තියෙන අන් වැඩෙනවලු. ඒ වගේ නොලත් කාමයන් පිළිබඳ වූ තණ්හාව හා පිපාසය වැඩෙනවලු. කාටද? නුවණ මද බාල ධර්මයේ හැසිරෙන්නා වූ කරුණු කාරණා නොදන්නා වූ මිනිසාට. නුවණ මද කියලා කියන්නේ මෝඩ. බාල ධර්මයන්හි හැසිරෙන්නා කියලා කියන්නේ බාල වැඩ කර ඉන්නවා කියලා කියන එක. මේ කියලා කියන්නේ කනවා බොනවා විනෝද වෙනවා ආදී දේවල් ඇහැ කන නාසය ඉඳුරම් පිනවා ඉන්නවා හැරෙන්න වෙන වැඩක් නැහැ. බාල ධර්මයේ හැසිරෙන්නා වූ කියලා කියන්නේ ඒකයි. ඒ අයට නොලත් කාමයන් පිළිබඳ වූ තණ්හාව හා පිපාසය තවත් වැඩිලු. කියන්නේ ලැබිලා නැති කාමයන් පිළිබඳ වූ තණ්හාව හා පිපාසය තවත් වැඩිලු. කියන්නේ පිපාසය කියලා කියන්නේ මදි. කොච්චර වතුර බොණ්ඩ දුන්නත් පිපාසයි. කාටද? මේ හිතට. කොච්චර දුන්නත් එච්චර තමයි. නොලත් කියලා කියන්නේ හැමදේම යාට ඕනේ. ඕස්ට්‍රේලියාවට ගියා. සෑහීමකටපත් වුණාද? පිටරට සංචාරයකට යන්න ඕනේ නෑ. කැනඩාවටත් යන්න ඕනේ. ඕස්ට්‍රේලියාවට ගියාට මං කැනඩාවට ගිහිල්ලා නෑනේ. කැනඩාවටත් යන්න ඕනේ. කැනඩාවට ගියාට පස්සේ ආපහු ජපානෙටත් යන්න ඕනේ. ජපානෙ ගිහින් නෑනේ. ජපානෙ දැකලා නෑනේ.
ඊට පස්සේ කොරියාවටත් යන්න ඕන. එංගලන්තෙටත් යන්න ඕන. ඇමරිකාවටත් යන්න ඕන. ඔක්කොටම යන්න ඕනේ. ඒත් මදි. අන්තිමට ය아가න්නත් බෑ. අතපය වාරුත් නෑ. උනට ආසාව හිතේ තියෙනවා. ආසාව නැති කරගත්තේ නෑනේ. ආසාව හිතේ තියෙනවා. ඒක තමයි කියන්නේ මේ ආසාව හිතේ තියෙනවා. පුළුවන් තරම් මේකයි කියන්නේ මේ කයින් වැඩ අරගෙන යාන්තිමට යන්න. මොකද ආසාව හිතේ තියෙනවනේ. තණ්හාව හිතේ තියෙනවා. තණ්හාව හා පිපාසය තවත් වැඩි කියලා තියෙන්නේ. තණ්හාව හා පිපාසය තියෙන නිසා මොකද කරන්නේ? මේ කයෙන් තමන්ගේ තණ්හාව හා පිපාසය තව දුරටත් සංතරපණය කරගන්න බෑ. ඒකින් හින්දා මොකද කරන්නේ? අලුත් කයකටම යනවා. මේ හිත. කවුද යන්නේ? මේ හිත. යන්නේ. ඒ කියන්නේ විඥානය යනවනේ මනසත් එක්ක. මේ හිත යනවා මනසත් එක්ක. ඇයි මේකෙන් දැන් වැඩ අරන් ඉවරයි. තවත් වැඩ ගන්න බෑ. මේකේ හිටිය කියලා මට මෙලෝ වැඩක් නෑ. කියලා ඒකින්ද අලුත් කයකට යන්න ඕනේ. ආයිත් අලුතින් පටන් ගන්න ඕනේ. එතන ගිහිල්ලත් මේ ටික ආයිත් අමුතුවෙන් පටන් ගන්න ඕනේ. මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ. මට මේ කරගන්න බැරි වෙච්ච ටික ආයිත් කරගන්න ඕනේ. මේ දැන් රටවල් 5කට නම් ගිහ තව රටවල් ටිකක් තියෙනවනේ. ඒවට යන්න ඕනේ. කෑම නම් මේ ටිකයි කෑවේ මදි. ඉතුරු ටිකත් කණ්ඩ යන්න ඕනේ. දේවල් බැලුවත් මදි මේ ඇහෙන්. ආයිත් ටෙස්ට් දෙකක් ඕනේ. තව ටිකක් බලන්න ඕනේ. ඇහුවත් මදි. ඒකින්ද තව ටිකක් අහන්නත් ඕනේ. ඔක්කො ගඳ සුවඳ වින්දත් මදි. තව ටිකක් ඒවත් බලන්න ඕනේ. ස්පර්ශ ලැබුවත් මදි. ඒවත් තව ටිකක් විඳින්න ඕනේ. ඒකින්ද අලුත් කයකට යන්න ඕනේ කියලා මේ එයා යනවා. ජීවිත කාලේ පුරා එතකොට මොකද කරේ? එයා යන්න කලින් හිත පිට වෙන්න කලින් සැනසීමක් දීලාද ගියේ? සැටිස් වෙලාද? මැරෙනකොට අනේ මං කාලත් ඇති, ඇන්දත් ඇති, බිව්වත් ඇති, බැලුවත් ඇති, දැක්කත් ඇති, ඇහුවත් ඇති, ස්පර්ශ වින්දත් ඇති කියලා සැටිස් වෙලාද යන්නේ? නෑ. තෘප්තිමත් වෙලාද යන්නේ? මොන තෘප්තියක්ද? එයාගේ වැඩසටහන ආයෙ පටන් ගන්නවා. තෘප්තියක් නෑ. කිසිම දවසක තෘප්තියක් නැහැ මේ සිත. කයි බුදුන් වහන්සේ කිව්වේ අර සුසුකන්වත ජීවාම උස්සුකේසු අනුස්සුකා උස්සුකේසු මනුස්සේසු විහාරා මනුස්සුකා කියලා කිව්වේ. කාටද ඒක කිව්වේ? මේ අර ශාක්‍ය මේ කෝලිය වංශිකයේ යුද්ධයක් තිබ්බනේ. ඒ යුද්ධෙ තිබිච්ච වෙලාවෙ එතනට ගිහිල්ලා කිව්වා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. එයි මේ නටන්නේ දඟලන්නේ සුසුකන්වත ජීවම අපි නම් හරි සැපෙන් ඉන්නේ. බුදුන් වහන්සේ කියනවා අපි නම් හරි සැපෙන් ඉන්නේ. කාම්සැප අතහැරපු අපි කිසිම ඇවිස්සීමක් නැතුව ඉන්නවා කියලා එක කියනවා. උඹලා මොකද මේ ඇවිස්සිලා දඟලන්නේ? මෙලෝ සිහියක් නැහැනේ. ඇවිස්සිලා හැම වෙලේම කඩිගුලකට අර ගලකින් ගැහුවා වගේ ඇවිස්සිලා මොනවද? කාම්සැප හොයනවා. එහෙත් දුවනවා මෙහෙ දුවනවා උදේ ඉඳන් දවල් වෙනකන් දවල් ඉඳන් රැය ඉඳන් එළි වෙනකන් දඟල දුවනවා. කාම්සැප හොය. ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, නාහේ පිනවන්න, ශරීරේ පිනවන්න, මේ ටාකට් ගහන්න. කවුද මේ වටේ යවන්නේ? උදේ ඉඳන් දවල් වෙනකන් දවල් ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් වටේ දුවනවා. වටේ දුවන්නේ කවුද? මේ හිත. අර ඵලයන් මෙහි ඵලයන් අරක කරපම් මේක කරපම් අරවා ගෙනින් මේවා ගෙනින් ගෙදරට තව බඩු මදි ටීවී එකක් ගෙනින් ෆ්‍රිජ් එකක් ගෙනින් ෆෑන් එකක් ගෙනින් අරකක් ගෙනින් දැන් ওই තියෙන එක පරණයි ඕක විසි කරලා අලුත් එකක් ගෙනින් ගේ පරණයි ගේ කඩපම් ගේ කඩලා අලුත් ගයක් ගහපම් තනි තට්ටුව මදි තනි තට්ටුව ගැහුවට පස්සේ තට්ටු දෙකක් ගහපම් තට්ටු දෙක මදි තව උඩ කාමරයක් මදි දෙකක් හදපන් දෙක මදි තුනක් හදපන් එක කඩයක් මදි කඩ දෙකක් හදපන් එක බිස්නස් එකක් මදි බිස්නස් දෙකක් හදපන් තුනක් හදපන් හතරක් හදපන් කියලා කවුද මේ දෙන්නේ හිතට? හිත ඕගොල්ලන්ගේ කියන්නේ හැම තිස්සෙම මේ කියවන හිත දිස පොඩ්ඩක් බලන්න. එකන් ඉන්න දෙනවද කියලා? එකන් ඉන්න දෙන්නෙම නෑනේ. පුදුම කියවිල්ලක් නේ කියවන්නේ. මේ කියවන සිත පොඩ්ඩක් බලන්න.
මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ අවුස්සලා තියෙන්නේ. ඒකයි අර බුදුරජාණන් වහන්සේ කිව්වේ කම්සප අතහැරපු අපි කිසිම ඇවිස්සීමක් නැතුව ඉන්නවා කියලා ඉවරලා. මේ ඇවිස්සිලා තියෙන්නේ. හැම තිස්සෙම මේ කාමයන් හඹාගෙන යන්නේ. සැනසීමක් නැහැ මේ හිතට. මානසික දුක කියන්නේ ඕවා. හිතට විවේකයක් තියෙනවද? සැනසීමක් තියෙනවද? හැම වෙලාවෙම දුකෙන් නිපෙලෙන්නේ. නමුත් අපි හිතනවා අපි මේ ලෞකිකත්වයේ තුල ඉඳගෙන යම්කිසි මේ ගෙයක් දොරක් හදනවා, වාහනයක් ගන්නවා, ඉඩමක් ගන්නවා මොකක් හරි කියන එකේ අපි හිතනවා අනේ හරි සැපයි කියලා. ඒක ගණ්ඩ හිතට සිතුවිල්ලක් ආපු ගමන්ම බලන්න. ඒ රාගයත් මුසු වෙලා තණ්හාවත් එක්කනේ සිතුවිල්ල එන්නේ. එතනම දුක. එතනම පිච්චුණා හිත. ඔබට කේන්තියක් ගියාම ද්වේෂයෙන් හිත පිච්චෙන බව නම් හොඳට තේරෙනවා කියන්න පුළුවන්. පිච්චිලා එනවා. රාගයක් ආවහම හිත පිච්චෙනවා කියන එක තේරෙනවද? ඒක තේරෙන්නේ නැත්තේ සිහියෙන් ඉන්නේ නැති නිසා. සිහියෙන් ඉන්නකොට තේරෙනවා. යම් කිසි දෙයක් ලබා ගන්න හදනකොට, අචීව් කර ගන්න හදනකොට, ඒක අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න යනකොට බැරිලා කරේ ඒක ඉෂ්ට වෙන්නේ නැත්නම් එහෙම ඒක පිච්චිලා යනව නේද? අරමුණ. ඒකට මහන්සි වෙලා ඒක බැරිවිලක් නොලබී වියුත් එහෙම ඇතිවෙන දුක බලන්න. ඒ ලද වෙහෙස හා සමානයි ඒ ඇතිවෙන දුක. ලද වෙහෙස 100ද ඇතිවෙන්නා වූ දුකත් 100යි. ලද වෙහෙස 50ද ඇතිවෙන්නා වූ දුකත් 50යි. ඒ ප්‍රමාණයටම දුක ඇති වෙනවා. ඒක ගණ්ඩ නිකන් ඔන්න මෙන්න තියෙද්දි ඒක මේ ගණ්ඩ බැරි වෙනවා වගේ එනකොට ඇතිවෙන බය බලන්න. කොච්චර බයද? අනේ ඒක හම්බෙයිද දන්නේ නැහැ. ගණ්ඩ බැරි වෙයිද දන්නේ නැහැ. අනේ නැති වෙයිද දන්නේ. කී කොච්චර බයෙන්ද ඉන්නේ? රැට නිින්ද යනවද? රැට නිින්ද යන්නේ. බුදුන් වහන්සේ දවසක් පාන්දරක වනේ ඉන්නකොට එක්තරා රාජකුමාරයෙකුට හම්බ වෙලා රාජකුමාරයා අසු පිටින් ඇවිල්ලා ඔබ වහන්සේ ඊයේ සැතපුණේ කොහෙද මේ වනයේද? ඔව් මේ වනාන්තරයේ ඔබ වහන්සේට හොඳට නිින්ද ගියාද? ඔව් මං මේ ලෝකේ රජතුමනි සැපට නිදා ගන්න අය අතර එක්කෙනෙක් මං හොඳට සැපට නිදාගත්තා කියලා කියනවා. ඔබට නිින්ද ගියාද කියලා බුදුන් වහන්සේ අහනවා රජුගෙන්. ඔබට නිින්ද ගියාද? ස්වාමීනි මේ නිින්ද නම් හරියට ගියේ නෑ, වරින් වර ඇහැරෙනවා බය වෙවි. ඇයි නිින්ද ගියේ නැත්තේ? දැන් ඔබ මගෙන් ඇහුවා මේ වනාන්තරේ මේ සීතල සුළඟත් එක්ක මේ ගල් බොරළු පොළවේ මේ සිවුර විතරක් දාගෙන කොහොමද සැපට නිින්ද ගියේ? එහෙනම් ඔබ නිදාගත්තේ හොඳ සුව පහසු කාමරයක, සුව පහසු ඇඳක, මෙට් එක, සුව පහසු විදිහට මේ ඔබ නිදාගත්තේ. දෙපැත්තෙන් පවන් සලන්න අය ඉන්නවා. අපේ ගත්තොත් නම් ඔය ෆෑන් තියෙනවා කියයි, AC තියෙනවා කියයි. හොඳ කාමරයක ඇඳක, හොඳ මෙට් එක. නිින්ද ගියේ නැත්තේ ඇයි? ස්වාමීනි මොනවා තිබ්බත් මට බයයි. මේ අල්ලපු රාජ්‍ය, මගේ රාජ්‍ය පැහැරගෙන ඇතිද මේ වෙලාවේ? ආක්‍රමණය කළා ඇතිද? මගේ යුද හමුදාව මරලා ඇතිද? එතකොට මම මේ දොර හරිනකොට මගේ බෙල්ල කපන්න මෙතන හිටගෙන ඉඳීද කියලා මට බයයි කියනවා. එතකොට බලන්න නිින්දවත් යන්නේ. ඇයි? ඒ කෙලෙස් හිතේ පවතින ද්වේෂය, රාගය, ලෝභය, සැකය, දුක, බය ඔක්කොම තියෙනවා එතන. ඒතර මේ මිනිස්සුන්ට නිින්ද යන්නේ. රජෙක් වුණාට කොච්චර සැප සම්පත් තිබ්බ නිින්දවත් යන්නේ. බුදුන් වහන්සේට අර මුකුත් නැහැ. දෙපට සිවුර නවලා ගල් පොළවේ තනකොළ පිස්සේ රාත්‍රිය පහන් කළාලු. මට නම් හොඳට නිින්ද ගියා රජතුමනි. ඇයි? මගේ හිතේ රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මෝහේ නැහැ, ලෝභකම් මසුරුකම් කිසිදු කෙලෙසක් නැහැ. මට නිින්ද යනවා හොඳට. හිතේ සැනසීම තියෙනවා. මානසික දුක නැහැ. එතකොට අපි මේ සැප කියලා හොයන්නේ මොකද්ද? දුකම හොයන බව පේනව නේද?
දුකමයි හොයන්නේ දුකේම එලිලා ගෙලිලා ඉන්නවා. දුකේම එල්ල ගෙල්ල වයස්ගත වෙනකන් මේ සැප කී හිතාගෙන රාග ద్వේෂ මෝහම හිතේ වර්ධනය කරගෙන ජීවත් වෙනවා. ඒකයි අන්තිමට අර තියෙන ධම්මපදේ ගාථාවක සෙන්තිචාපා තිකිච්ඡාත පුරාණී අනුත්තුණං කියලා. අතින අචරිත්වා බ්‍රහ්මචාරියන් අලත්නම් යොබ්බනේ දනං සෙන්තිචාපා තිකිච්ඡාත පුරාණී අනුත්තුණං කියලා. කියන්නේ දුන්නෙන් මිදුණු ඊතලය වගේ. සෙන්තිචාපා තිකිච්ඡාත කියන්නේ දුන්නෙන් මිදුණු ඊතලය වගේ. වැටිච්ච තැනම වැටිලා දිරනවලු ඊතලයක් විද්දාම කැලේට වැටලා වැටිච්ච තැනම වැටිලා ඊතලේ දිරලා යනවා වගේ. මේ මිනිස්සු කාමයන් ගැනම හිත හොය ටාකට් සම්පූර්ණ කරන්න ගියා මිසක ඒ දේවල් කරන්න ගියා මිසක හිත වඩා ගත්තේ නැහැ. හිතේ රාග ද්වේෂ මෝහ නැති කරන්න උත්සාහ ගත්තේ නැහැ. අන්තිමට වයසට ගිහිල්ලා මොකද වෙන්නේ? ඒකේ කියනවා වයසට ගිහින් දුන්නේ මිදුණු ඊතලේ වැටිච්ච තැනම වැටිලා දිර්ලා යනවා වගේ මිනිස්සුත් වැටිච්ච තැනම වැටලා දිර්ලා යනවලු. මිනිස්සු කොහෙද වැටිච්ච තැනම වැටලා දිර්ලා යන්නේ? මිනිස්සු කොහෙද වයසට ගියාම වැටෙන්නේ? කොහාටද වැටෙන්නේ? එක්ක පුටුවට වැටෙනවා, එක්ක ඇඳට වැටෙනවා. වැටිච්ච තැනම වැටලා දිර්ලා යනවා. අවුරුදු 60 දී නම් පුටුවට වැටුනේ, ඇඳට වැටුනේ. ඔන්න ඇඳට වැටලා ඔත්පොළ වෙලා අවුරුදු 65 දිත් ඇඳේමයි. 70 දිත් ඇඳේමයි. 75 දිත් ඇඳේමයි. 80 දිත් ඇඳේමයි. අන්තිමට ඇඳටම වැටිලා ඇඳේම දිරලා ඇඳේම මැරලා යනවා. රෝද පුටුවට නම් වෙන රෝද පුටුවටම වැටිලා රෝද පුටුවේම වයසට ගිහිල්ලා රෝද පුටුවටම වෙලා ඉඳන් දිරලම ගිහිල්ලා අන්තිමට මැරිලාම යනවා. ඔන්න හිතක් කරපු හරිය. ඒකට ඒකයි කියන්නේ මේ හිත අඳුන ගන්න. කෙලස් හට ගන්නකොට අඳුන ගන්න. සිහියෙන් ඉන්න කියලා කියන්නේ ඒකයි. සිහියෙන් ඉන්න. සති සමාධි දියුණු කරන්න. සමාධිය වඩන්න. භාවනාව සමත භාවනාවක්වත් කරලා සමාධිය වඩන්න. සමාධිය වැඩුණාට පස්සේ විදර්ශනාව කරලා ප්‍රඥාවෙන් දකින්න. මේ හිතේ ඇතිවෙන කෙලෙස් රාග ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා ලෝභ ඌව දකින්න. දෙකලා ඒව දුරු කරගන්න උත්සාහ කරන්න. රාගය කියන්නේ මොකද්ද? මේ හිතේ ඇතිවෙනා වූ සිතුවිල්ල කියලා දකින්න. මේ හිත හැම වෙලාවෙම අපිට ටාකට් දෙනවා. මේ හිත අපිට කරදර කරනවා. මේ හිත අපිව කඩේ යවනවා. ඒක දකින්න. කඩේ යවනවා, වටේ යවනවා. හිතේ නිතරම තියෙන කතාව අඳුන ගන්න. හැම වෙලාවෙම හිත මා නොවන බව සිහියට ගන්න. මම නෙමෙයි මේ හිත කියන්නේ. හිත මගෙන් මේ වැඩ ගන්නවා හිත. කියලා කියන්නේ. හරියට අර මේ මොකද්ද මේ නූල් අර මේ මොකද්ද ඒකට කියන්නේ අර නූලෙන් අදින්නේ රූකඩ නටවනවා වගේ. ඒ රූකඩේට අර නූල දාලා නූල උස්සනකොට අර අය මේ අත ඉස්සෙනවා අනිත් නූල උස්සනකොට අනිත් අත ඉස්සෙනවා කකුල උස්සනකොට කකුල ඉස්සෙනවා. ඒ වගේ හිත අපිව මෙහෙවනවා. ඒක හොඳට සිහියෙන් බලන්න හිත අපිව මෙහෙවනවා බව. ඔයාට මෙහෙ යන්න කියලා කියන්නේ අරක කරන්න මේක කරන්න කියලා කියන්නේ හිත. මේක හොඳට හඳුන ගන්න. එහෙම කියලා ඉවරලා දැන් ඉතින් මේ මොකක්වත් මේ ඉගෙන ගන්නෙත් නෑ කියන්නකෝ. ඉගෙන ගන්නෙත් නෑ, ගෙවල් දොරවල් හදන්නෙත් නෑ, සල්ලි හම්බ කරන්නෙත් නෑ, වැඩට යන්නෙත් නෑ. අනේ මේ හිත කියනවනේ හිත කියනවා මං කරන්න ඕනේ නෑනේ කියලා හිතන්නේ මේ කියන්නේ. හිත හඳුන ගන්න. හිත හඳුනගෙන ඉවර වෙලා හිත විසින් මේ දේවල් කරනවා කියලා දැනගෙන දේවල් කරන්න. ඔබ නොවේ හිත. ඒ හිතයි. ඒ කියන්නේ කියලා දැනගෙන හඳුනගෙන ඒ වැඩ ටික කරන්න. ඒතර දැනගෙන නේව කරන්නේ. රාගේ නැති කරගෙන තමයි මේ දේවල් කරන්නේ. හිතේ රාගයක් නැහැ එතකොට. නමුත් අපිට බැරිද බඩු මුට්ටු පාවිච්චි කරන්න පුළුවන්.
බඩු මුට්ටු පාවිච්චි කරන්න පුළුවන්. ගෙවල් හදන්න බැරිද? පුළුවන්. බඩු මුට්ටු පාවිච්චි කරන්න පුළුවන්. රාගේ තියෙන්නේ බඩු මුට්ටු වල නෙමෙයි. රාගේ තියෙන්නේ ගෙවල් වල නෙමෙයි. රාගේ තියෙන්නේ වාහන වල නෙමෙයි. රාගේ තියෙන්නේ ඉඩකඩම් වල නෙමෙයි. සල්ලි වල නෙමෙයි රාගේ තියෙන්නේ. රාගේ තියෙන්නේ හිතේ සිතුවිලි වල. අන්නේ සිතුවිලි දකින්න ඕනේ. ඒ රාග සිතුවිලි නැති කරන්න ඕනේ. බඩු මුට්ටු වල ප්‍රශ්නයක් නෑ මෙතන. සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ කියලා කියන්නේ මේ සංකල්පවලයි රාගේ තියෙන්නේ. කාමේ තියෙන්නේ. නිසා බඩු මුට්ටු වල නෙමෙයි. ඔයා පාවිච්චි කරන වාහනේ නෙමෙයි රාගේ තියෙන්නේ. වාහනේ පාවිච්චි කරන්න. රාගකින් තොරව, තණ්හාවකින් තොරව, එලීමකින් තොරව, උපාදානකින් තොරව. මගේ කියලා උපාදානය කරගෙන අල්ලගෙන බදාගෙන ඉන්නකොට තමයි දුක ඇති වෙන්නේ. ඒ වගේ ඒ කිසි බාහිර සාධකයක රාග නැහැ. ද්වේෂත් නැහැ. මෝහත් නැහැ. කිසි දෙයක් නැහැ කෙලෙස් බාහිර දේවල් වල. ඊර්ෂ්‍යා උඩඟුකම් මානෙ මුකුත් නැහැ බාහිරේ. තියෙන්නේ මේ හිතේ. අනේ හිතේ තියෙන බව දැනගන්න. බාහිරේ මේ දේවල් නැහැ. මේ කෙලෙස් බාහිරේ නැහැ. මේ හිතේ හටගන්නේ, හිතේ ඇති වෙන්නේ කියන එක දකින්න හැම වෙලාවෙම හිතේ මේවා තියෙන බව දැනගන්න. ගෙදරට හොරෙක් පැන්නොත්, මිනිමරුවෙක් එහෙම පැන්නොත් මම උදාහරණ කතාවක් කියන්නම්කෝ. පැන්න ගමන් දැන් ගෙදරට හොරෙක් හරි මිනිමරුවෙක් හරි පැනලා අපිව මරන්න පයින්. අපිව මරනවා. දක්ෂෙන් නම් මොකද්ද කරන්නේ? එයා අපිව මරන්න කලින් අපි එයාව මරනවා. තේරෙනවද? මේ උදාහරණ කතාවක් විතරයි කියන්නේ. මේ මිනිමරන්න නෙමෙයි. මේ එතකොට අපි එයාව මරනවා. එයා අපිව මරන්න කලින් අපි එයාව මරනවා. නේ? ඒ වගේ මේ හිත ඔබව මරන්න කලින් ඔයා එයාව මරන්න. තේරුණාද? මේ රාග, ද්වේෂ, මෝහ මේ කෙලෙස් අපිව මරලා දානවා. කවදා හරි දවසක මේ කෙලෙස් නිසා අපි දුකටපත් වෙනවා. මානසික දුක කියන්නේ ඒක. ජීවත් වෙන ඉන්න තාක්කල් ඉඳලා පුදුමාකාර තරමේ දුකක් දීලා ටාකට් දීලා වැඩ අරගෙන අන්තිමට අපිව මරලම දානවා. ඒක නිසා මේ යාව අඳුන ගන්න. දුන්නේ යා අපිව මරන්න කලින් අපි යව මරනවා කියලා අපි කෙලස් නැති කරනවා. අපි මේ හිතේ කතාව දැනගන්නවා, අඳුන ගන්නවා. හිත විසින් අපි මෙහෙවන බව අපි අඳුන ගන්නවා. අඳුනගෙන හිතට රැවටෙන්නේ නැහැ. අපි ඒකට අහු වෙන්නේ නැහැ. අය අවිද්‍යාව දුරු කරනවා. අපි හිතේ කතාවට අපි අහු වෙන්නේ නැහැ, රැවටෙන්නේ නැහැ. අඳුනනවා. කතා කරන්න ගන්නකොටම අඳුරනවා. රාගෙ හිතේ ඇති වෙනකොටම අඳුරනවා. ද්වේෂෙ හිතේ ඇති වෙනකොටම අඳුරනවා. ඊර්ෂ්‍යාව, මාන්නේ, ලෝභකම්, කුහකකම් ඕවා ඇති වෙනකොටම අඳුරනවා. සිහියෙන් දකින්න රාගය එනකොට. රාගය එනකොටම සිහියෙන් දකින්න. වෙඩිකල් රාගෙට එන්න හම්බෙන්නේ නැහැ. ද්වේෂය එනකොටම සිහියෙන් දකින්න. සිහියෙන් දැක්ක නැති මිනිහා මොකද වෙන්නේ? ද්වේෂය ආව ගමන් බැනලත් ඉවරයි, ගහලත් ඉවරයි, බඩු පොලේ ගහලත් ඉවරයි, මරලත් ඉවරයි, කපලත් ඉවරයි, කොටලත් ඉවරයි, කරන්න ඕන ඔක්කොම කරලා ඉවරයි. ඇයි? ද්වේෂය අඳුන ගන්න බැරි වෙච්ච හින්දා. මේ කෙලෙසේ හිතට ආව ගමන් මේක අඳුනගත්තොත් අපි ඒ ඇක්ෂන් වලට යනවද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලට යනවද අපි? ඒවට යන්නේ නැහැ. අඳුනගත්තොත් යන්නේ නැහනේ අපි. මේ ද්වේෂයක් මගේ හිතට මේ ඇවිල්ලා තියෙන්නේ, දැන් කේන්ති ඇවිල්ලා තියෙන්නේ. බයින්ඩ හොඳ නැහැ. මම ඉවසන් ඉන්නවා. ඒක හොඳට හිත දෙස බලාගෙන ඉන්නවා. මේ ද්වේෂයක් ආපු බව ගහගන්න යන්න හොඳ නැහැ, ගහන්න හොඳ නැහැ. හිම කියලා ඉවර වෙලා කර්ම සකස් කරගන්න යන්නේ නැහැ යා. ඉවසීමෙන් ඒ කෙලස් දෙහා බලාගෙන ඉන්නවා. හිතට බෑ යව නටවන්න ඊට පස්සේ. චරකල් හිත නැටෙව්වනේ. හිතට බෑ යව නටවන්න. ඒකයි මම කිව්වේ. එයා අපිව මරන්න ඉස්සෙල්ලා අපි ආව මරනවා කියලා. මේ හිතේ කෙලස් ටික අපි මරනවා. හිත එහෙම මරලා හිත අපේ යටතට ගන්නවා. තේරුණාද? ඒ කියන්නේ හිත තමාගේ වසඟයට ගන්නවා. මෙච්චර කල් තමා හිතේ වසඟයට යටත් වෙලානේ හිටියේ. හිත තමයි අපිව වසඟ කරගෙන ඉන්නේ. එයාට කියන දේවල් අපි කරලා දෙන්නේ ඒකයි.
අපි එයාට කියන දේවල් කරලා දෙන්නේ අපි එයාගේ වසඟයට ගිහිල්ලා හින්දා. ඒ බුදුහාමුදුරුවෝ චිත්තේ වසඟයට සියල්ලෝම ගියාහුය කියලා කිව්වේ. චිත්තේ වසඟයට සියල්ලෝම ගියා. මේ ලෝකෙ මිනිස්සු හැමෝම මේ හිතේ වසඟයට ගියාලු. පස්සෙන් යනවලු. හිතේ පස්සෙන් යන්නේ. හිතේ වසඟ වෙලා. හිතට වසඟ වෙලා හිතට බැල මෙහෙවරකම් කරනවා. තේරුණාද? එහෙම එපා. ඒකේ එහෙම කරන්නේ නැතුව අපේ වසඟයට හිත ගන්න ඕනේ. කොහොමද අපේ වසඟයට හිත ගන්න? අපේ වසඟයට හිත ගන්න ගියාම මුලදී නම් හිත නිකන් අර මේ වනයෙන් අල්ලගෙන ආපු මේ කුළුමී හරකෙක් වගේ කියලා කියනවනේ. කුළුමී හරකෙක් එක තැනකට වෙලා ඉන්නවද? නෑනේ. දඟලනවා. උඩ පනිනවා, දඟලනවා, තප්පුලන් ගහනවා. එක විදිහකට ඉන්නේ අල්ලලා කණුවේ අල්ලලා බඳින්න ඕනේ. කණුවේ අල්ලලා බැඳලා කණ්ඩ දෙන්නත් නරකයි. ටික දවසක් යනකම්. ඒ වගේ මේ හිතත් අරමුණකට ගන්න. මේ දඟලන හිත, විසිරෙන හිත, දුවන හිත එක අරමුණකට ගන්න. ඒක අරමුණකට අරගෙන ඒකාග්‍රතාවය ඇති කරගන්න. එකම අරමුණේ ඉඳ පුරුදු කරන්න එයාට. හිටපන් කියනවා වගේ. ඔහොම හිටපන් කොහොත් යන්නේ නැතුව කියලා එකම අරමුණකට අරගෙන පුරුදු කරන්න. මෛත්‍රී භාවනාව කරන්න. එකම අරමුණකට අරගෙන මෛත්‍රී හිත පිහිටවන්න. ආනාපාන සතිය කරන්න. එකම අරමුණකට අරගෙන හිත මේ එකඟ කරලා පිහිටවන්න. මරණානුස්සතිය ගන්න. මරණානුස්සතිය වඩලා එකම අරමුණේ මරණය නැමැති ධර්මතාවයේ හිත පිහිටවන්න. අසුබය වඩන්න. අසුබ අසුබය අරමුණේ හිත තියන්න. ඒ වගේ සමත කමටහනක් අරගෙන එකම අරමුණකට සිහිය ගේන්න. හිත පිහිටවන්න එතන. හරිය නිකන් අර මේ දැන් මං කිව්වේ කුළු හරකා අරගෙන ඇවිල්ලා කණුවේ බැඳා වගේ. කණුවේ බඳින්න මේ හිත. එකම අරමුණක ගන්න දෙන්න. ඒකට පුරුදු කරන්න යාව. පුරුදු කරන්න. දැන් කුළු හරකෙකුට සාමාන්‍ය නගරේ පුරුදු නෑනේ. කැලෙන්නේ අල්ලන් ආවේ. වගේ මේ හිත දඟලලා දුවලා පැනලා එහෙ මෙහෙ දීලා ටාකට් දීලා යකා නටන හිතක් නේ තියෙන්නේ. යව කන්ට්‍රෝල් කරන්න. ඒකයි කිව්වේ සචිත්ත පරියෝදපණං කියලා කිව්වේ. මේ සිත සචිත්ත මේ සිත දපණය කරගන්න, දමනය කරගන්න. ඒ තමයි බුද්ධානුශාසන. හැම බුදුවරෙක්ම ඇවිල්ලා කියන්නේ ඕකයි. නැත්තම් ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ මේ හිත නැත්තම් මානසික දුක ඔබට දුක දෙන්නෙත් මේ හිතම තමයි. දමනය වූ සිතින් ඔබට සැප ලබා දෙනවා. දමනය වූ නැති සිතින් දුක ලබා දෙනවා. ඒතර මෙච්චර කාල ඔබට තිබ්බේ දමනය වූ සිතක්ද? දමනය නොවූ සිතක්ද කියලා ඔබ බලන්න. දමනය වූ සිතක්ද? දමනය වෙච්ච නැති සිතක්ද තියෙන්නේ? ඒතර සචිත්ත පරියෝදපණං වෙන්නේ කොහොමද? කොච්චරනම් අහලා තියෙනවද ඔය ගාතාවනේ? සබ්බ පාපස්සකරණං කුසල උපසම්පදා සචිත්ත පරියෝදපණං. කොච්චර අහලා තියෙනවද? මොකක්ද ඉතින් ඕකේ තේරුම? එම් කළා නෑනේ ඉතින් හිත දමනය කරගෙන නෑනේ. දමනය කරගත්තු සිතකින් සැප දෙනවා. දමනය කරගත්තු සිතින් අපිට ගන්න පුළුවන් වැඩ. මේ සිත දමනය කරගත්තු කල නොහැක්කක් නොමෙත කියලා කියන්නේ. අපිට පුළුවන් එයාට වැඩ දෙන්න ඊට පස්සේ. අරමුණකම සිත පළවෙනි ධානයට ගියොත් එහෙම ධානාංග වැඩුවොත් එහෙම පළවෙනි ධානයට ගියොත් එහෙම අරමුණේම සිත ඒකාග්‍ර වෙලා. ඒකාග්‍ර වූ අරමුණ. ආයිත් එහෙම දුවන්නේ නැහැ. ආනාපාන සතිය නම් ආනාපාන සතියට මේ ඒකාග්‍ර වෙලා. ඒකාග්‍ර වූ අරමුණ. සිත පිහිටලා තියෙනවා. ඒ වගේම ප්‍රීතියක් අවශ්‍ය නම් අපි ප්‍රීතියටම සිත ඒකාග්‍ර වෙලා කියලා කියපු ගමන් ප්‍රීතියම සිත නවතිනවා. ඒ කොච්චර නිරාමිස ප්‍රීතියක්ද? සුඛය බලන්න. සුඛයත් එහෙමයි. සුඛයටම සිත ඒකාග්‍ර වෙලා කියලා. ධානය පැත්තෙන් ගත්ත තුන්වෙනි ධානය. ඒ වගේ බලන්න දැන් මේ ධානය පැත්තෙන් ගත්තොත් තුන්වෙනි ධානය සුඛය සමාධිසිත
අරමුණටම ඒකාග්‍ර වෙලා කියලා තුන්වෙනි ධානය කියලා ධානාංග වඩන්න සුඛයටම ඒකාග්‍ර වෙනවා. හතරවෙනි ධානය උපේක්ෂාවත් බාන්න. උපේක්ෂාවටම හිත ඒකාග්‍ර වෙනවා අදිෂ්ඨාන කරාම. සමාධිය වැඩුවාම අදිෂ්ඨාන කරලා කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මේ හිතින් වැඩ ගන්නවා කියලා කියන්නේ ඒකයි. පොඩි උදාහරණයක් කියන්නද මං ඕගොල්ලන්ට. ඕගොල්ලෝ රැ නිදාගන්න ඉස්සෙල්ලා අදිෂ්ඨාන කරන්න හිතට දෙපාරක් 3-4 පාරක් විතර හිතට කියන්න. ඊට පාන්දර මං 4ට ඇහැරෙනවා. මට ඇහැරෙන්න ඕනේ. මට ඇහැරෙනවා. මං ඇහැරෙනවා. 4ට අනිවාර්යෙන්ම මාව ඇහැරවන්න කියලා එලාම් එක නොතියා හිතට කියලා බලන්න අදිෂ්ඨාන කරන්න. හරියටම 4ට ඇහැරෙනවා. වගේ භාවනා කරනකොට පැයක් මම භාවනා කරනවා කියලා අදිෂ්ඨාන කරලා හිතට කියලා අදිෂ්ඨාන කරලා බලන්න. හරියට ඒක වෙනවා. මේ චූටි දේවල් ඒවා. පොඩි දේවල් කරලා පස්සේ ලොකු දේවල් උනත් කරන්න පුළුවන්. මේ හිතෙන් වැඩ ගන්න පුළුවන් ඒ වගේ. තේරුණාද? පෙර ආත්ම බලන්න. ආදී දේවල් අන්‍යයන්ගේ සිත දැනගන්න. ඒ දේවල් ආදී කොච්චර දේවල් මේ කරන්න පුළුවන්ද මේ හිතෙන්? ඒක කරන්න පුළුවන් දෙයක්. පිරිසුදු සිතින් ඒව කරන්න පුළුවන්. රාග ද්වේෂ මෝහ නැති කරගත්තාම හිත පිරිසුදු වෙනවා. මේ හිත පිරිසුදු නම් ප්‍රභාස්වරයි. මේ පිරිසුදු සිතින් ඕන දෙයක් අදිෂ්ඨාන කරලා කරන්න පුළුවන්. හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නවත් බෑ කියලා කියන්නේ. ඒ කෙලෙස් සහිත සිතට, පෘථග්ජන සිතට. හිතන දේ වෙන්නේ නැහැ තමයි පෘථග්ජන සිතට. හිතන දේ වෙන්නේ කොහොමද? අපිරිසුදු හිතෙන්. අපිරිසුදු රෙද්දකට ඩයි ටිකක් දාලා බලන්නකෝ. ලස්සන වර්ණවත් රතු පාට හරි මොනවා හරි ලස්සන ඩයි ටිකක් දාලා බලන්න. සුදු රෙද්දේ ගෑවිච්ච අපිරිසුදු රෙද්දකට ඒක ඩයි එක අල්ලනවද? ඩයි එක අල්ලන්නේ නැහැ. කොහොමත් ඉතින් ඒක අපිරිසුදු වෙලානේ තියෙන්නේ. පිරිසුදු කරලා ඉවර වෙලා ලස්සන පිරිසුදු කරගත්ත සුදු රෙද්දකට ඩයි ටිකක් දාලා බලන්න හොඳට අල්ලනවනේ. අන්න ඒ වගේ තමයි මේ හිත රාග, ද්වේෂ, මෝහ වලින් අපිරිසුදු වෙලා තියෙන ලෝභ, ඊර්ෂ්‍යා, මාන, උඩඟුකම් අපිරිසුදු වෙලා තියෙන මේ සිත පිරිසුදු කරගන්න ඕනේ. ඒ පිරිසුදු සිතෙන් ඔයත්තන්ට හිතන දේ උනත් කරගන්න පුළුවන්. ඒ වගේම වෙන දේ උනත් හිතා ගන්න පුළුවන්. වෙන දේ හිතා ගන්න බැරි නෑ. වෙන දේ හිතා ගන්න පුළුවන්. වෙන්න තියෙන දේ පේනවා පිරිසුදු සිතට. තේරුණානේ? මේ සිතට පුළුවන් මේ කය හොලවන්න හැම වෙලාවෙම. ඒක මතක තියාගන්න. කඩේ යවන්න, එහෙ යවන්න, මෙහෙ යවන්න. මම කඩේ යන්න ඕනේ, අද මට රොටි කන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම හිතට සිතුවිල්ලක් ඇති වෙන්නේ. කාටද ඇති වෙන්නේ? හිතට. හිතට ඇති වෙච්ච ගමන් ඔබ මොකද කරන්න ඕනේ? ඉතින් ඇඳුමක් දාගෙන වාහනේ අරගෙන ඔන්න යනවා රොටි හොයාගෙන. කය හෙලෙව්වනේ. කය හෙලෙව්වේ කවුද? මේ හිත. ගහගන්න, බැනගන්න, නටන්න, ගයන්න මේ හැම දෙයකටම මේ කය හොල්ලන්න පුළුවන් හිතට. එක සිතුවිල්ලකින් කය හොල්ලන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා ඕකේ. ඒකත් දැනගන්න. මේ කයටත් පුළුවන් හිත එක තැන් කරන්න. හොත් පොළ වුණා වගේ හිත එක තැන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතේ කර්මණකට ගන්න ඔබ කය නිසල්මන කොන්ද කෙලින් තියාගෙන එහෙම සමාධි භාවනා වඩලා හිත එක තැන් කරන්න. ඔන්න දුවන හිත නතර වෙයි. ඊට පස්සෙත් දැන් ඉඳන් හැමතැනම දුවයි. දුවලා ඉවර වෙලා අර කුළුමී හරක වගේ එක තැනකට වෙලා නතර වෙයි. තේරුණා? ඒකින්ද දැනගන්න මේ මානසික දුක කියන දේ, මේ මානසික දුක හොඳට අවබෝධ කරගන්න. මේ මානසික දුකේ ඉන්නකොටත් දුකක්මයි. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලෙඩක් දුකක් හැදුනහම, අතක් පයක් කැඩුනහම, දෙයක් නැති වුනහම, අපිට බැන්නහම, කවුරු හරි නිඳා වුනහම, අපහාස වුනහම, මරණයක් සිද්ධ වුනහම තියෙනවනේ. ඒ වගේ දෙයක් සිද්ධ වුනහම ඒ දුකක්මයි.
සැපත් දුකක්ම තමයි ලෞකික ජීවිතේ. දැන් පෙන්වන්නේ සැප. කාර් එකක් ගත්තත්, ගෙයක් දොරක් ගත්තත්, මොන දේ කරත්, සල්ලි හම්බ කරත්, රස්සාවකට ගියත් ඒව සැපනේ අපේ ජීවිතේ. සැප හැපිනවනවා, කන පිනවනවා, ලස්සන සින්දුවක් අහනවා, කෑමක් කනවා, ඇඳුමක් අඳිනවා. ඒව සැප අපේ ජීවිතේනේ. සැපත් දුකක්මයි කියලා දැන් තේරුණානේ. සැප ගන්න හැම වෙලාවකත් මොකද වෙන්නේ? රාගයෙන් හිත පිච්චෙනවා හැම වෙලාවෙම. ලෝභයෙන් හිත පිච්චෙනවා. මසුරුකමින් හිත පිච්චෙනවා. ඊර්ෂ්‍යා කුහකම් ඉවෙන් පිච්චෙනවා. ඒතර සැප විඳිනවා කියලා කියන්නේ මොකද්ද? විඳලා තියෙන්නේ දුකක්ම තමයි. උපේක්ෂාව ගත්තත් දුකක්ම තමයි. ඇයි? උපේක්ෂාව කියලා කියන්නේ සැපත් නැති දුකක් නැති අවස්ථාව. සැපත් නැති දුකක් නැති අවස්ථාවෙත් ඔබ ඉඳලා තියෙන දුකේම තමයි. ඒකත් මානසික දුකක් තමයි. ඒ කියන්නේ දැන් ඔන්න උපේක්ෂාවෙන් ඔබ ගෙදර ඉන්නවා. ඒ වෙලාවේ සැපකුත් නැහැ. යම් කිසි මානසික දුකකුත් නැහැ. ඇහැ පිනවලත් නැහැ, දිව පිනවලත් නැහැ, කන පිනවලත් නැහැ. ඔන්න මේ ඉන්නවා කියලා කියන්නේ මධ්‍යස්ථ ස්වභාවයෙන් දුකකුත් නැතුව. ඒතර කවුරු හරි ඔහොම ඉන්නකොට යන්න පොඩ්ඩක් එළියට ගිහින් එන්න කියලා අහනකොට හා යන් කියලා ටක් ගාලා යන්නේ. කියපු සැනින් යන්නේ. කවුරු හරි මොනවා හරි කෑමක් ගෙන යන්න පොඩි කෑමක් කන්නේ. කමු කියලා ටක් ගාලා කන්නේ. ඒ උපේක්ෂාවෙන් ඉන්න කෙනා ඒ දුකකින් හිටියේ හින්දා තමයි ටක් ගාලා එක පෙරලෙන්නේ අනිත් පැත්තට. යමු කියලා යන්නේ ඇයි? මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ දුකේ. උපේක්ෂාව කියලා හිතියට. නමුත් එයාට තේරෙන්නේ මම මේ සැපකුත් නැතුව දුකකුත් නැතුව නිකන් හිටියා වගේ. නිකන් හිටිය නෙමෙයි එතනත් දුකක ඉඳලා තියෙන්නේ. දුක හිටියේ හින්දා තමයි ටක් ගාලා දුක වෙනස් කරගන්න යමු කියලා යන්නේ. කමු කියලා මොනවා හරි කන්නේ. සින්දුවක් අහමු කියලා අහන්නේ. චිත්‍රපටියක් බලමු නිකන් නම් ඉන්නේ කියලා අඬගන්නේ. බලමු කියලා බලන්නේ. නිකන් නම් ඉන්නේ එන්න සෙල්ලමක් කරන්න කියලා කියලා කියන්නේ ඒකනේ දුකේ ඉඳලා තියෙන්නේ. තේරෙනවද? මේ උපේක්ෂාව කියන එකේ ලෞකික උපේක්ෂාවේ හිටියාම තමයි මේ දුකේ නැතුව මේ ලෝකෝත්තර උපේක්ෂාවේ එහෙම දුකක් නැහැ. එහෙම පෙරලෙන ස්වභාවයක් නැහැ. තේරුණාද? ඒ කියන උපේක්ෂාවෙ ඉන්නකොට හැම වෙලේම අර දෙකට වැටෙන්න බලාගෙන තමයි ඉන්නේ. එක්ක දුකට වැටෙන්න, එක්ක සැපට වැටෙන්න බලාගෙන ඉන්න මධ්‍යස්ථ ස්වභාවය තමයි ලෞකික උපේක්ෂාව කියලා කියන්නේ. ඒ නිසා මේ කියපු කාරණා හොඳට සිහියෙන් හිතාගෙන හිත දෙහැම බලන්න. මේ හිතෙන් ඔබ මෙහෙවන හැටි බලන්න. ඒක තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. හිත මෙහෙවන හැටි බලන්න. හිත ලොක්ක වෙලා ටාකට් දිදී අපිව මෙහෙවන හැටි බලන්න. කිසිම දෙයක සැනසීමක් නොකරලා දෙන හැටි බලන්න. කොච්චර කළත් කොච්චර දුන්නත් කොච්චර සෑහීමකටත්පත් නොවන සිත බලන්න. හැම වෙලාවෙම සැප විඳිනකොටත් ඒ සැප මොහොතක් ගානේ දුකට පෙරලෙන බව බලන්න. සතර සතිපට්ඨාන චිත්තානුපස්සනාව කියලා කියන්නේ ඕකයි. හිත දිහා සිහියෙන් බලන්න. මේ හිත සිහියෙන් දකින්න. හොඳයි එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.